සාමකාමී ගමක ඊතා අලස ගොවියා වැඩ කරනවා වෙනුමට ගස්යට නිදාගෙන කාලය ගත කිරීමට කැමැතිව සිටියා. උත්සාහයෙන් වැඩ කරන ඔහුගේ බිරිඳ හිස්ව තිබූ ඔවුන්ගේ කෙත වගා කරන්නයි ඔහුගෙන් නිතරම ඉල්ලා සිටියා. එක් කුදෑසනක අලස ගොවියා වැඩ කිරීමට කිසි උනන්දුවක් නොමැතිව කෙත වෙත සෙමින් නැවිදිමින් ගියේය. එහි සිටගෙන සිටියේදී පසයට සැගවුණු ධනයක් තිබිය හැකි බව ඔහුට හදිස්සියෙම සිතෙන්නට විය. රන්ගෙන සිහින දැකමින් ගොවියා අවසානයේ මහත් උද්‍යෝගයෙන් කෙත කෙනීමට පටන් ගත්තේය. දිනෙන් දින ඔහු මුළු කෙතම උලලන තුරුම කෙනීම දිගටම කරගෙන ගියේය. ඔහුගේ දැඩි උත්සාහයේ අවසානයේ කිසිම ධනයක් නොමැති බව තෙහෙට්ටු ගොවියා දුක් වෙමින් අවබෝධ කරගත්තේය. දින කිහිපයකට පසු වැසි වැටි කුඩා කොළ පැල කෙතේ මතුවීමට පටන් ගත්තේය. ඉක්මනින්ම හිස්ව තිබූ ඉඩම රන්වන් වගාවෙන් පිරිපුන් සුන්දර කෙතක් බවට පත්විය. අවසානයේ දැඩි උත්සාහයම සියලුම ධනියට වඩා වටිනා බව ගොවියා තේරුම් ගත්තේය. දැඩි උත්සාහය සෑම විටම රසවත්ම ප්‍රතිඵල ගෙනෙයි.